මේ channel එකේ මෙන්න මේ වීඩියෝ එකට views 1,23,000ක් ඇවිල්ලා එතනින් ඊට පස්සේ අප්ලෝඩ් කරපු වීඩියෝස් වලට 930 ගාණයි 400 ගාණක් views 300 ගාණක් මෙන්න මේ විදිහට යට views අඩු වෙලා ගිහින් තියෙනවා. එතකොට ඔයා බැලුවොත් එහෙම සමහරට ඔයාගේ channel එකටත් මේ විදිහටම වෙලා ඇති. ඒ කියන්නේ එක වීඩියෝ එකකට views එනවා ඊට පස්සේ වීඩියෝස් වලට ආපහු views එන්නේ නැහැ කාලයක් යනකම් ඊට පස්සේ සමහරට ආයෙ කාලෙකින් views එනවා ඔන්න ඔය විදිහට views අඩු වැඩි වෙවි යනවා. ඉතින් මෙන්න මේ විදිහට ඇත්තටම වෙන්නේ ඇයි? එක වීඩියෝ එකකට views ඇවිල්ලා තවත් වීඩියෝස් වලට views එන්නේ නැත්තේ ඇයි? ඒ වගේම මේ වගේ වුණාම ඔයා මොකක්ද කරන්න ඕනේ? ඉතින් ඇත්තටම මේ වගේ වෙන්න හේතු කාරණා කීපයක් තියෙනවා. එතනින් එක හේතුවක් අද මම ඔයාලට කියලා දෙනවා සහ එහෙම වුණාම ඔයා ඇත්තටම මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන එක මම කියලා දෙනවා. හරි අපි මුලින්ම එහෙමනම් යමු මම Canva එකේ පොඩි මේ එකක් හදාගත්තා ඔයාලට කියලා දෙන්න. මේක මගේ සිස්ටම් එකක්. මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ channels edit කරනකොට සහ එතනින් එහා channel videos plan කරනකොට සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන එකක් තමයි ඒගොල්ලෝගේ ඇත්තටම views ඇවිල්ලා තියෙන videos අඳුරගෙන එතනින් එහා videos plan කරනවා කොහොමද වෙන්න ඕනේ කියන එක. ඉතින් එතනදී plan කරන්න පාවිච්චි කරන simple system එකක් තමයි මම මේ පෙන්නන්න ඔයාලට. එතකොට මේ system එක පාවිච්චි කරලා ඔයාලටත් පුළුවන් ඔයාලගේ videos plan කරගන්න. එතකොට මෙතනදී මේ system එක සම්පූර්ණයෙන් තියෙන වෙන මේ විදිහට මෙතනදී පළවෙනිම මෙන්න මේ light bulb එක තමයි clicked interest එක. ඒ කියන්නේ සරලම කියන්නේ මෙහෙමයි. දැන් අපි වීඩියෝ එකක් ගත්තට පස්සේ මේ ඕනම වීඩියෝ එකක් මේ හැම වීඩියෝ එකක්ම ගත්තට පස්සේ මේ වීඩියෝ එකක ඇත්තටම තියෙන්නේ ඉන්ට්‍රස්ට් එකක්. ඒ කියන්නේ කැමැත්තක්. එතකොට එක කැමැත්තක් හෝ කැමැත්තවල් කීපයක් එකතු කරගත්ත වීඩියෝ එකක් තමයි ඔය ඇත්තටම මේ නිර්මාණය කරන්නේ. එතකොට මුලින්ම අපි අඳුර ගන්න ඕන දේ තමයි මේ මිනිස්සු ක්ලික් කරපු ඉන්ට්‍රස්ට් එක මොකක්ද කියන එක. එතකොට දැන් සරලවම කිව්වොත් ඔයාගේ මේ වීඩියෝ එක views වැඩිපුර ආපු වීඩියෝ එක මොකක්ද කියන එක. එතකොට දැන් මෙයාගේ නම් මෙන්න මේ වීඩියෝ එක තමයි වැඩිපුර views ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අන්නේ වීඩියෝ එක. එතකොට ඒකට 1,23,000ක් views ඇවිල්ලා තියෙනවා මේ තියෙන්නේ වීඩියෝ එක. එතකොට මේ වීඩියෝ එකේ තියෙන ඉන්ට්‍රස්ට් මොනවාද? ඒ කියන්නේ මිනිස්සු ඇත්තටම මේ වීඩියෝ එක ක්ලික් කරන්න හේතු උනේ මොනවාද? එතනින් පළවෙනිම එක තමයි මෙන්න මේ අනවශ්‍ය බිය කියන එක. ඒතර අපි ඒක පොඩ්ඩක් highlight කරගමු. මේ තියෙන අනවශ්‍ය බිය කියන එක. ඊළඟ එක තමයි අධික සිතුවිලි. එතකොට ඊළඟට මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙනවා ඒක පාලනය කරන්න සහ මෙයා ඒකට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ මනෝවිද්‍යාත්මක උපක්‍රම. ඔන්න ඔය ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. එතකොට මෙන්න මේ සිස්ටම් එකට අනුව ගත්තොත් එහෙම අපිට ප්‍රධාන වශයෙන් මේ ඉන්ට්‍රස්ට් එකට අදාළව මිනිස්සු මේ ක්ලික් කරපු ඉන්ට්‍රස්ට් එකට අදාළව අපි කොටස් හතරකට මේක පැති දෙකකට බෙදා ගන්නවා. පළවෙනි එක තමයි narrow ඊළඟ එක තමයි broader කියන එක. එතකොට narrow කියලා කියන්නේ views අඩු වෙනවා. එතකොට broader කියලා කියන්නේ views වැඩි වෙනවා. එතකොට මෙතනදී දැන් අපි මෙයාගේ channel එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මෙතනදී මෙයා මේ කරලා තියෙන දේ බැලුවොත් එහෙම ඔයා බලන්න අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි. දැන් ඕකනේ ප්‍රධානම හේතුව මිනිස්සු මේක ක්ලික් කරන්න. එතකොට මෙයා එතනින් පස්සේ මෙයා වීඩියෝ ක්ලිපයක් මේ සම්බන්ධයෙන් නිර්මාණය කරලා තියෙනවා. දැන් මෙතන බැලුවොත් එහෙම මේ වීඩියෝ එකෙත් කතා කරලා තියෙනවා අනවශ්‍ය බය සහ මානසික පීඩනය පරාජය කරන මනෝවිද්‍යාත්මක ක්‍රම. අර වීඩියෝ එක වගේමයි පොඩ්ඩක් වෙනස්. ඊළඟට ආයවතාවක් යා මෙතන වීඩියෝ එකක් කරලා තිනවා අධික සිතුවිලි නිසා ගොඩනැගෙන හිස රදයට බෙහෙත් කියන වීඩියෝ එක. ඊට පස්සේ මෙතනදී තව වීඩියෝ එකක් යා කරලා තිනවා මෙන්න මේක. මේක කරලා තිනවා අනවශ්‍ය බියකින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන එක නවත්තන මනෝවිද්‍යාත්මක ක්‍රම සහ කොහොම කියලා වීඩියෝ එකක්. එතකොට දැන් මේ හැම වීඩියෝ එකකදීම ඔයාලට පේනවා මෙයා මේ ක්ලික් කරපු ඉන්ට්‍රස්ට් එක යූස් කරලා තියෙනවා. හැබැයි ඔන්න ඔතනම තමයි ට්විස්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ මේක ඔයාලටත් පොදු ඇති. ඔයා සමහරට කරනවා ඇති මොකක් හරි වීඩියෝ එකක් අපි හිතමුකෝ ෆ්‍රයිඩ් රයිස් සම්බන්ධයෙන් ඔයා වීඩියෝ එකක් කරනවා. ඊට පස්සෙත් ඔයා ෆ්‍රයිඩ් රයිස් කරන වීඩියෝස් දානවා. නමුත් ඒ වීඩියෝස් වල views එන්නේ නැහැ. ඔන්න ඔය වගේ අවස්ථාවක ඇත්තටම මේක කරන විදිහ තමයි දැන් මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මෙතනදී මේ තියෙන්නේ අන්නේ වීඩියෝස් දෙක. දැන් මම පැහැදිලි කරලා දෙන්නම් මේ වීඩියෝස් එක්ක මෙයාට මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ කියන එක මෙන්න මේ channel එකට. එතකොට දැන් අපි කතා කළා මේ ක්ලික් කරපු ඉන්ට්‍රස්ට් එකට අදාළව. ඒ කියන්නේ ඔයාගේ views ආපු වීඩියෝ එකට අදාළව දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි views අඩු වෙන පැත්ත, අනිත් එක තමයි views වැඩි වෙන පැත්ත. එතකොට ඇත්තටම ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ වීඩියෝ අයිඩියා එක, ඔයා නිර්මාණය කරන වීඩියෝ එක මොකක්ද කියලා හිතුවට පස්සේ මේක ඇත්තටම අයිති වෙන්නේ මේ views අඩු වෙන පැත්තටද views වැඩි වෙන පැත්තටද කියන එක තීරණය කරගන්න ඕනේ. දැන් මම මේ ටික ඔක්කොම කියලා දුන්නාට පස්සේ ඔයාට මේක හොඳටම තේරෙයි. ඒ වගේම මේ වීඩියෝ එක සමහර විට චුට්ටක් දිග වෙන්න පුළුවන්. මොකද මම මේ උදාහරණයට අමතරව මේ ඇත්තම channel එකේ උදාහරණයට අමතරව තව hypothetical idea එකකුත් අදාළ කරගෙන මම මේක ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා මෙන්න මෙතනදී. එතනට යන් පොඩ්ඩක් ඊට කලින් මේක හරියට තේරුම් ගමු මොකද්ද මේ කාරණා හතර කියලා. මොකද මේ කොටස් හතරට ඔයාගේ වීඩියෝ ideas ටික දාගන්න ඕනේ. එතකොට තමයි ඔයාට පුළුවන් වෙන්නේ views 10000ක් ආව නම් ඊළඟ වීඩියෝ එක views 20000ක් කරන්න. ඒ views 20000ක් ආවට පස්සේ මේ වීඩියෝ එකට views 30000ක් කරන්න, 50000ක් කරන්න, ලක්ෂයක් කරන්න ඔන්න ඔය විදිහ views වැඩි කරගෙන යන්නේ. එතකොට දැන් අපි බලමු මේ කොටස් හතර මොනවාද කියලා. මේ කොටස් හතර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩෙනවා. එකක් තමයි narrow අනිත් එක broader. මම කලින් කිව්වා වගේම ඒතර broader කියන වැඩි වෙනවා, narrow කියන්නේ අඩු වෙනවා.
එතකොට දැන් මෙතනදී මේ කොටස් හතර මම නම් කරගෙන යන්නම්. පළවෙනිම එක තමයි direct broader interest කියන එක. ඊළඟ එක diverse broader interest කියන එක. එතකොට මේ direct broader interest කියලා කියන්නේ මේ ක්ලික් කරපු interest එක තියෙනවනේ. දැන් මේක නම් අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි කියන එක. එතකොට ඔන්න ඕකට ඍජුවම කෙලින්ම සම්බන්ධ වෙන එක. ඍජුව කෙලින් සම්බන්ධ වෙනවා. මම මේක උදාහරණයක් එක්ක ඉස්සරහදී පැහැදිලි කරලා දෙන්නම්. එතකොට diverse broader interest කියලා කියන්නේ මේ ප්‍රධාන interest එක. ඒ කියන්නේ මේ අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි කියන එකට සම්බන්ධයි. හැබැයි එතනින් එහා ටික වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි පාලනය කරන දැන් මනෝවිද්‍යාත්මක උපක්‍රම කියලානේ මෙතන කරලා තියෙන්නේ. එතකොට ඒක අපි හිතමු අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි පාලනය කරන සරල උපක්‍රම. ඊළඟට විද්‍යාත්මක උපක්‍රම. මනෝවිද්‍යාත්මක නෙමෙයි විද්‍යාත්මක උපක්‍රම. එතකොට ප්‍රධාන එක එකයි. හැබැයි එතනින් එහා ටික පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. ඕක තමයි direct සහ diverse කියලා කියන්නේ මෙතනදී. එතකොට මෙන්න මේ ඉන්ට්‍රස්ට් එකතු කරලා ඔයා හදාගන්න මෙන්න මේ පැකේජින් එක. ඒ කියන්නේ මේ වීඩියෝ අයිඩියා එක මේකට වැඩිපුර views එනවද අඩුවෙන් views එනවද කියන එක තමයි අපි තීරණය කරගන්න ඕනේ. එතකොට දැන් ඔයාලට පුළුවන් මෙන්න මේක මොකට දාලා තියාගන්න අවශ්‍ය කට්ටිය ඉන්නවනම් මට WhatsApp message එකක් හරි දාන්න නැත්නම් කමෙන්ට් එකක් දාලා තියන්න මම මේක එවන්නම් මේකේ PDF එක. ඒතර ඔයාලටත් පුළුවන් ඕගොල්ලෝගේ එකට මේක පාවිච්චි කරන්න. මෙතනදී දැන් මෙන්න මේකේ මෙයා කරලා තියෙන දේ බැලුවොත් එහෙම බලන්න. අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි පාලනය කරන මනෝවිද්‍යාත්මක උපක්‍රම කියන එකනේ මේකේ වීඩියෝ එක. ඒතර මෙන්න මේ වීඩියෝ එක ගත්තට පස්සේ මේ වීඩියෝ එකේ අතර මේක ඕන කෙනෙක්ට ක්ලික් කරලා බලන්න පුළුවන්. ගොඩාක් මිනිස්සුන්ට බලන්න පුළුවන්. ඒක එයා උසස් පෙළට ඉන ළමයෙක්ද එහෙමත් නැත්නම් එයා මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක්ද එහෙම නැත්නම් එයා ගුරුවරයෙක්ද ඒක අදාළ නැහැ. එයාට අනවශ්‍ය බියක් සහ මොනවා හරි සිතුවිලි වැඩි ප්‍රමාණයක් ඒ ඔළුව ඇතුලේ වැඩ කරනවා නම් ඒ කෙනාට මේක ක්ලික් කරලා බලන්න පුළුවන්. හැබැයි එතනින් එහාට එයා නිර්මාණය කරපු වීඩියෝස් ගත්තොත් එහෙම මෙන්න මෙතන මේ තියෙන අනවශ්‍ය බියකින් සහ අනවශ්‍ය බියකින් උසස් පෙළ විභාගයට මුහුණ දෙන එක නවත්තන්න. දැන් ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ද හැම කෙනෙක්ටම? බෑ. ඒ වීඩියෝ එක බලන්න පුළුවන් වෙන්නේ අනවශ්‍ය බියකුත් තියෙන උසස් පෙළ විභාගයට පෙනී හිටන ළමයින්ට විතරයි. ඒතර ඒ පොඩි ප්‍රමාණයට විතරයි. එතන ඉන්න ප්‍රමාණය සෑහෙන අඩුයි මෙන්න මේ වීඩියෝ එකට සාපේක්ෂව. ඒතර අන්නේ රීසන් එකකින් හින්දා තමයි මෙයාට views අඩු වෙලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට ඔයා මේ වීඩියෝ එකක් නිර්මාණය කරනකොට මතක තියාගන්න ඕන දේ තමයි ඔයා මේ නිර්මාණය කරන වීඩියෝ එක ඔයාට views ඇවිල්ලා තියෙන වීඩියෝ එක ඊට පස්ව ආයි වීඩියෝ එකක් නිර්මාණය කරනවා නම් අන්න ඒ වීඩියෝ එකට කලින් එකට වඩා වැඩිපුර views එන්න අවශ්‍ය නම් එතකොට ඔයා කලින් එකට වඩා views එන විදිහ අයිඩියා එකක් තමයි ඔයා හදා ගන්න ඕන කරන්නේ. එතකොට මෙයා මෙතනදි කරලා තියෙන්නේ අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි පාලනය කරන මනෝවිද්‍යාත්මක උපක්‍රම කියන එක කරලා ඊට පස්සේ ආ ඒකේ ඊළඟ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින ළමයින්ට. එතකොට දැන් ඒ ඔඩියන්ස් එක සෑහෙන්න අඩුයි. ඒ වගේම තමයි ඊළඟ කාරණාව දැන් උසස් පෙළ විභාගයට පෙනී ඉන්න ළමයිනුත් ලක්ෂ ගාණක් ඉන්නවා අවුරුද්දකට. ඒක හරි. ඒත් ඒ ලක්ෂ ගාණටම මේ වීඩියෝ එක එකපාර YouTube එක විසින් ගිහින් පෙන්වන්නේ නැහැ. දැන් මෙතනදී මේ අනවශ්‍ය බියකින් අනවශ්‍ය බිය සහ අධික සිතුවිලි කියන මේ වීඩියෝ එක ක්ලික් කරලා බැලුවේ මොන ඔඩියන්ස් එකද කියලා මෙයාගේ YouTube ස්ටුඩියෝ එකට ගිහින් බැලුවොත් එහෙම එතන ඇති ඒජ් ගෲප් එකක්. ඒතර ඒ ඒජ් ගෲප් එක අවුරුදු 20 ගණන් වලින් උඩ කට්ටිය නම් ඇත්තටම එයා නැවත වතාවක් ඒ ලෙවල් ළමයින්ට මේ වගේ වීඩියෝ එකක් කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි මේ අවස්ථාවේදී. පස්සේ මේ වීඩියෝ එක නැවත වතාවක් ගිහිල්ලා මේ අලුත් වීඩියෝ එක පෙන්වන්නෙත් අර කලින් ඒ වීඩියෝ එක ක්ලික් කරපු කට්ටියටමයි. එතකොට එතන ඉන්නේ අවුරුදු 20 ගණන් වල කට්ටිය නම් එයාලා මේ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් කරපු වීඩියෝ එක ක්ලික් කරන්නේ නැහැ. එතකොට YouTube එක දකින්නේ මේ ඔඩියන්ස් එක මේක ක්ලික් කරන්නේ නැහැ. මෙයාගේ කලින් වීඩියෝ එක බලපු පිරිසවත් මේ වීඩියෝ එක ක්ලික් කරන්නේ නැහැ. ඉතින් එතකොට YouTube එකට ටිකක් අපහසුයි. ඇත්තටම මේකට ගැලපෙන හරිම ඔඩියන්ස් එක කවුද කියලා හොයාගන්න. ඔන්න ඕක තමයි මෙතන තියෙන ප්‍රධානම ගැටලුව. එතකොට එහෙම වෙනකොට මෙයාට එන views ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඊළඟට මෙයා කරලා තියෙනවා වීඩියෝ එකක් ආය අධික සිතුවිලි නිසා ගොඩ නැගෙන හිස රදයට බෙහෙත් කියලා. එතකොට මේ වීඩියෝ එකටත් පොඩි views ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද මේකෙදිත් එයා කතා කරන්නේ මොකක්ද? අධික සිතුවිලි නිසා ගොඩ නැගෙන හිස රදය. එතකොට මේ හෙඩේක් එක තියෙන පිරිසම තමයි මේ වීඩියෝ එක ක්ලික් කරන්න ඕනේ. දැන් මෙතනදී මෙයා කරේ මේ ප්‍රධාන views ආපු වීඩියෝ එක ඇතුලේ අධික සිතුවිලි කියන එක දෙයක්වත් නෙමෙයි තියෙන්නේ. අර දේවල් දෙකක් තියෙනවා. ප්‍රධාන ඉන්ට්‍රස්ට් දෙකක් කවර් කරලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන ට්විස්ට් එක තමයි අර කියුරියොසිටි එක වැඩි කරන දේ තමයි මනෝවිද්‍යාත්මක උපක්‍රම කියන එක. ඔන්න ඔකයි වැඩි. ඒතකොට මේක මිනිසුන්ට ප්‍රධාන වශයෙන් ක්ලික් කරන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනිම එක තමයි ඒ කෙනාට සමහර විට අනවශ්‍ය බියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ලොකුවට අර මේ අධික සිතුවිලි කියන කතාව නැති වෙන්න පුළුවන්. මේ අනවශ්‍ය බිය තමයි යාට තියෙන්නේ. ඒ වෙලත් එයාට මෙතන ක්ලික් කරන්න ඊළඟ රීසන් එක තියෙනවා. ඒ තමයි මනෝවිද්‍යාත්මක උපක්‍රම. psychological ways ගැන psychological methods ගැන තමයි මම මෙතනදී කතා කරන්නේ. ඉතින් ඔන්න ඔය රීසන් එකකින් හින්දා මිනිස්සුන්ට එතන twist එකක් තියෙනවා. curiosity එකක් තියෙනවා. මේ වීඩියෝ එක ක්ලික් කරන්න. හැබැයි දැන් ඊළඟට එයා කරලා තියෙන වීඩියෝස් දැන් ඔයාලට තේරෙනවා
ඒවා එන්නම නැරෝ වෙන එකයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අඩු ඔඩියන්ස් එකක් රීච් කරන විදිහට තමයි මේ වීඩියෝස් නිර්මාණය කරලා තියෙන්නේ. එන්නේ නැතුව වැඩි ඔඩියන්ස් එකක් රීච් කරන්න නෙමෙයි මේ වීඩියෝස් නිර්මාණය කරලා තියෙන්නේ. හරි. අපි හිතමු අපි වීඩියෝ එකක් කරනවා how to be productive in kitchen with ChatGPT. ඒ කියන්නේ ChatGPT පාවිච්චි කරලා කුස්සියේ ඔයා productive වෙන්නේ කොහොමද කියන එක. එතකොට දැන් මෙන්න මේ වීඩියෝ එක අපි හිතමු දැන් මිනිස්සු 80000ක් ලක්ෂයක් බැලුවයි කියලා. දැන් අපිට ඕනේ මීට වඩා වැඩිපුර views එන වීඩියෝ එකක් නිර්මාණය කරන්න. දැන් අපි මුලින්ම බලමු මේකේ අපිට තව මේ සම්බන්ධ කර මේක ඉන්ට්‍රස්ට් එක මොනවද කියන එක මුලින් බලමුකෝ. එතන පළවෙනි ඉන්ට්‍රස්ට් එක තමයි productive. හරිද? productive. මොකද මිනිස්සු එක ක්ලික් කරලා තියෙන්නේ right productive වෙන්න අවශ්‍ය කට්ටිය තමයි මේක ක්ලික් කරලා තියෙන්නේ. ඊළඟ එක තමයි kitchen. අපේ මේ වීඩියෝ එකේ ඉන්ට්‍රස්ට් ටික වෙන්නේ. ඒතර පළවෙනි එක productive ඊළඟ kitchen ඊළඟ ChatGPT. එතකොට මෙතනදී අපේ ප්‍රධානම ඉන්ට්‍රස්ට් එක වෙන්නේ මේකෙන් ChatGPT කියන එක. ඒතර බේසිකලි ගත්තොත් productive ChatGPT use කරලා productive වෙන්නේ කොහොමද කියන එක තමයි අත්‍තරම ප්‍රධානම මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ ඔන්න ඕකයි. productive වෙන්නේ කොහොමද ChatGPT පාවිච්චි කරලා. ඒතර ඒකට අපි අර kitchen එක කියන වචනේ අලුත් ඉන්ට්‍රස්ට් එකක් ඇතුළත් කරලා තියෙනවා. ඒතර මේ වීඩියෝ එක තමයි දැන් ඔන්න viral වෙලා තියෙන්නේ කියලා හිතන්නකෝ. දැන් ඕකෙන් අපි ගමු direct narrow interest තියෙන idea එකක්. ඒ තමයි how to be productive with ChatGPT. How to be productive with single gas burner using ChatGPT. ඒ කියන්නේ දැන් අපි kitchen එකේ දැන් මේ වීඩියෝ එක බලපු audience එක කවුද කියලා ගත්තොත් මේ audience එක ගොඩක්ම කාන්තාවෝ. එතකොට කුස්සියේ උයන කාන්තාවෝ ඒ වගේම ChatGPT කියන එකේ ඒකට කැමති කට්ටිය ඒක යූස් කරන්න දන්න කට්ටිය හෝ ඒක යූස් කරන්න දැනගන්න ඉගෙන ගන්න කැමති කට්ටිය. AI එකත් යූස් කරන්න අවශ්‍ය ඒ වගේම කුස්සිය ප්‍රොඩක්ටිව් වෙන්න ඕන කට්ටිය තමයි දැන් අපි මේ වීඩියෝ එක බලලා තිබ්බේ. දැන් අපි වීඩියෝ එකක් කරනවා සිංගල් ගෑස් බර්නර් එකක් පාවිච්චි කරලා සිංගල් ගෑස් බර්නර් එකකින් උයන කෙනෙක් කොහොමද ChatGPT පාවිච්චි කරලා ප්‍රොඩක්ටිව් වෙන්නේ කියලා. දැන් ඇත්තටම ওই වීඩියෝ එකට හොඳට views එන්න පුළුවන්. ඒ වගේම ඕක ස්පොන්සර්ෂිප් එකක් කරේ මොකක් හරි ගහන්නත් හොඳ වීඩියෝ එකක් යම් මට්ටමකින් views එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ඇත්තටම සිංගල් ගෑස් බර්නර් එකක් තියෙන කට්ටිය විතරයි මේ වීඩියෝ එක ක්ලික් කරන්නේ. ඔන්න ඕකයි වැඩේ. මේකේ ස්පෙસિෆික් පුංචි ඔඩියන්ස් එකක් එන්නේ. ඒ හැබැයි මේ ඔඩියන්ස් එකට අපිට අවශ්‍ය නම් පුළුවන් මොනවා හරි දෙයක් විකුණන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි අඩු ගානට සිංගල් ගෑස් බර්නර් එකක් විකුණනවා. එහෙම නැත්නම් මොකක් හරි ChatGPT plan එකක් අපි මේකට විකුණනවා කියලා ඩිජිටල් ඇසට් එකක් විදියට. අන්න ඒ වගේ එකකදී මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද එන ඔඩියන්ස් එක පවර්ෆුල්. හැබැයි ඇත්තටම එන views ප්‍රමාණය සෑහෙන්න පොඩි. මොකද සිංගල් ගෑස් බර්නර් එකක් තියෙන කට්ටිය විතරයි මේකට එන්නේ. ඊළඟට අපි ගමු මේකේ diverse narrow interest එකක්. ඒතර diverse narrow interest එක තමයි how to manage your pension using ChatGPT. ඒතර දැන් ChatGPT use කරන එකම තමයි මේකේ වැදගත්ම දේ. ChatGPT ගැන තමයි මේ වීඩියෝස් කරන්නේ. හැබැයි දැන් මේකදී කතා කරනවා වගේ pension එක use මේකේ pension එක ඔයා manage කරන්නේ කොහොමද කියන එක. එතකොට දැන් ඒක වෙනම audience එකක් ටිකක් වෙනස් විදිහට පාවිච්චි කරන්නේ. AIම තමයි ChatGPTම තමයි වෙනසක් නැහැ. හැබැයි වෙනස් audience එකකට තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට දැන් අපි ගමු direct broader interest එක මේකේ කොයි වගේද කියන එක. එතකොට අපිට පුළුවන් වීඩියෝ එකක් කරන්න how to be productive in morning with ChatGPT. ඒ කියන්නේ ඔයා කොහොමද උදේට productive වෙන්නේ මේ ChatGPT පාවිච්චි කරලා. දැන් නිකමට හිතන්න අපි මේ කරපු වීඩියෝ එක.
මේ කරපු වීඩියෝ එක බලන්නේ හැමදාම උදේට උයන කාන්තාවනේ. යයි ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. දැන් එයාලට ඇත්තටම උදේවරුව කියන එක ඒගොල්ලෝ රෂ් එකේ ගෙවන එකක් නේ. ඒගොල්ලෝ කලබලින් තමයි ඒගොල්ලෝ උදේ වැඩ කරන්නේ. ඒ නිසානේ ඒගොල්ලෝ ප්‍රොඩක්ටිව් වෙන්න අවශ්‍ය කරන්නේ මේක ඇතුලේ. එතකොට දැන් එහෙම තියෙද්දි දැන් මේ වීඩියෝ එක ඇත්තටම මගේ ඒ වීඩියෝ එක බලපු ඔඩියන්ස් එකටත් ක්ලික් කරන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා ලොකු ඔඩියන්ස් එකකට ක්ලික් කරන්නත් පුළුවන්. මොකද ඉස්කෝලේ යන ළමයට ක්ලික් කරන්නත් පුළුවන්. ඒ වගේම ජොබ් එකකට යන්න ඉන්න කෙනෙක්ට ක්ලික් කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ක්ලික් කරලා බලන්න පුළුවන් වීඩියෝ එකක් මේක. ඒතර මේ වීඩියෝ එකට වඩා ලොකු views ප්‍රමාණයක් මේකට ගන්න පුළුවන්. මෙතනදී මම තව පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මේක ට්‍රික් එකක් කියවට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් මේක ඇතුලේ. මෙතනදී මම මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි අපි වීඩියෝ එකක් නිර්මාණය කරලා දැන් මේ වීඩියෝ එක වෛරල් වෙලා තියෙනවා නම් ඒ වීඩියෝ එක අපි ඩබල් ඩවුන් කරන්න හදන අවස්ථාවේදී කිසිම වෙලාවක ඒ වීඩියෝ එකේ අර ක්ලික් කරපු ඔඩියන්ස් එකට සම්පූර්ණයෙන් පටහැනි ඔඩියන්ස් එකකට වීඩියෝ සදන්න යන්න එපා. ඒ කියන්නේ දැන් මේ ඔඩියන්ස් එක තමයි කුස්සියේ උයන කාන්තාව. ඒ අය ගැන ඉන්ට්‍රස්ට් කාන්තාව. මෙයාලව පැත්තක දාලා ඔයා මේක වෙනමම කට්ටියකට කරොත් උදාහරණයක් විදිහට හිතන්න ඔයා වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එක කරන්නේ අරයා කරා වගේම මේ උසස් පෙළ ළමයින්ට. එහෙම නැත්නම් වෙන ඔඩියන්ස් එකකට. දැන් මේකේ අපි කතා කරේ මේ උයන කාන්තාවන්ට නේ වෙනුවට වෙන ඔඩියන්ස් එකකට කතා කරනවා. දැන් එහෙම වුණොත් එහෙම මේ ඔඩියන්ස් එක ක්ලික් කරන්නේ නැහැ. මේ ඔඩියන්ස් එක ක්ලික් කරන්නේ නැහැ කියලා කියන්නේ YouTube එකට අර අවශ්‍ය කරන data ටික නැහැ මේ වීඩියෝ එක පෙන්වන්න ඕනේ මොන ඔඩියන්ස් එකකටද කියලා කියන්නේ. ඉතින් ඒ හේතුව නිසා ඔයා කිසිම වෙලාවක ඔයාගේ වීඩියෝ එකකට views ඇවිල්ලා ඔයා ඒ වගේ නැවත වීඩියෝ එකක් නිර්මාණය කරන්න හදනවා නම් අර ඉන්න ඔඩියන්ස් එක අතහැරලා දාලා වෙන ඔඩියන්ස් එකකට ඒ ටික ගලපලා හදන්න යන්න එපා. ඔයා කරන්න ඕනේ මේ ඉන්න ඔඩියන්ස් එකත් ක්ලික් කරන ඊට වඩා වැඩිපුර ඔඩියන්ස් එකකුත් ක්ලික් කරන විදිහේ වීඩියෝස් නිර්මාණය කරන එක. ඔන්න ඔක තමයි ඔයා කරන්න ඕන දේ. ඒතර මෙතනදී සිද්ධ වෙන්නේ ඔන්න ඔය දෙයමයි. මේ ඉන්න ඔඩියන්ස් එක අනිවාර්යෙන් මේක ක්ලික් කරනවා. ඒ වගේම එතනින් එහාට තව ඔඩියන්ස් ගෲප් කීපයකුත් මේකට ක්ලික් කරනවා මෙන්න මේ වීඩියෝ එක. එතකොට දැන් මේ වීඩියෝ එක වෛරල් වුණාට පස්සේ same thing වෙන්නේ මේ වීඩියෝ එක එනවා මෙතනට ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට මේකේ කොටස් ටික කඩා ගන්නවා ඊට පස්සේ ඒකටත් වඩා වැඩිපුර views ගන්න පුළුවන් වීඩියෝ එකක් ඔයා plan කරන්න ඕනේ. ඒතර මේ system එක දිගින් දිගටම පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි දැන් මේ වීඩියෝ එකට views අපි හිතමුකෝ දැන් අලුතෙන් පටන් ගත්ත channel එකක් මේක ඔයා කරනවා AI සම්බන්ධයෙන් කරන්නේ. ඔයා views 40000ක් ගන්නවා මෙන්න මේ වීඩියෝ එකට. ඔයා මේ වීඩියෝ එක කරනවා මේ වීඩියෝ එකට views ලක්ෂ 2.5ක් 5ක් එනවා. එතකොට ඔයා ඊළඟට වාගේ 1 million views එන වීඩියෝ එක plan කරන්න ඕනේ. ඒ plan කරනකොට මේ system එකම use කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. එතකොට දැන් අපි බලමු මේකේ diverse broader interest එකකට යන්නේ කොහොමද කියන එක. එතකොට diverse broader interest එක කියලා කියන්නේ ප්‍රධාන interest එක හැමම තියෙනවා. ඒකත් එක්ක අර ඊළඟට use කරන interest ටික පොඩ්ඩක් අරකට වඩා ටිකක් වෙනස්. ඒකට හොඳම උදාහරණය තමයි how to save money using ChatGPT. දැන් මේ වීඩියෝ එකටත් එන්න තියෙන views ප්‍රමාණය සෑහෙන්න වැඩි. දැන් මේකට එහෙම නැහැ. ඔයාලට පැහැදිලිව පේනවා මේ දෙකම එකම topic සම්බන්ධ කරගෙන යන්නේ. හැබැයි මේ වීඩියෝ එකට එන views ප්‍රමාණය සෑහෙන්න අඩුයි. ඒකට හේතුව මොකද්ද? pension එකක් තියෙන. ඒ කියන්නේ retire වෙලා ඉන්න කට්ටියට තමයි ඇත්තටම මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. retire වෙලා ඉන්න ChatGPT use කරන්න කැමති කට්ටියට. නමුත් මේක එහෙම නැහැ. මේක ChatGPT use කරන්න කැමති හෝ ඒකට interest එකක් තියෙන. ඒ වගේම සල්ලි කළමනාකරණය කරන්න එහෙම නැත්නම් සල්ලි හරියට භාවිතා කරන්න අවශ්‍ය කරන ඉතුරු කරන්න අවශ්‍ය කරන ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක වැදගත්. එතකොට සරලවම කිව්වොත් ලොකු views ප්‍රමාණයක් ඔයාලට මේකිනුත් එනවා. එතකොට මේ වීඩියෝ එක මේ කට්ටිය ක්ලික් කරයිද? බොහෝ දුරට ඔව්. මේක තරම්ම නැහැ. මේක තරම්ම නැහැ. මොකද මේක මෝර්නින් එකේ රෂ් එක කියන එක මේගොල්ලන්ට ලොකුවට දැවෙන ප්‍රශ්නයක්. මේ ඉන්න ඔඩියන්ස් එකට. මේක ඒගොල්ලන්ට හැම කෙනාටම දැවෙන ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි උදාහරණයකට හිතමු සමහරු ඉන්නවා දැන් මේ වීඩියෝ එක ChatGPT සම්බන්ධයෙන් මේ කාන්තාව එයාලට ලොකුවට සල්ලි දෙනවා. ඉතින් එහෙමනම් ඒගොල්ලන්ට සල්ලි ඉතුරු කරන විදිය ගැන වද වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට එහෙම වුණොත් එයාලා මේ වීඩියෝ එක ක්ලික් කරන්නේ නැහැ. නමුත් යම් පිරිසක් මේ වීඩියෝ එක ක්ලික් කරන්න ඉඩ තියෙනවා. එතකොට මේක diverse ඒ වගේම broader interest එකක් තියෙන වීඩියෝ එකක්. එතකොට ඔයා මතක තියාගන්න ඕන දේ තමයි. එතකොට ඔයා මේක double down කරනවා නම් ඔයා කරන්න ඕන දේ තමයි ඒ ක්ලික් කරපු ඔඩියන්ස් එකටම ගැලපෙන විදිහට තමයි ඔයා ඊළඟ වීඩියෝස් ටිකක් නිර්මාණය කරන්න ඕනේ. එතකොට ඒ විදිහට ඔයා වීඩියෝස් නිර්මාණය කරගෙන ඉස්සරහට යන එක තමයි මෙතනදී කරන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. නැත්නම් මගේ WhatsApp message එකට message එකක් දාන්න. මේ තියෙන්නේ මම මේ කියලා දීපු දේ ලංකාවේ අනිත් YouTube space එකේ කියලා දෙන දේවල් වලට වඩා වෙනස්. සහ මේ channel එකෙන් කියන හැමදේම වගේ අනිත් ඒවාට වඩා වෙනස්. මොකද මේ තියෙන්නේ ඇත්තටම අපි viral videos consistently ගහන්න අපි පාවිච්චි කරන system. අපි මේව තමයි පාවිච්චි කරන්නේ. මොකද මගේ business එකේ කරන්නේ මේ දේ. ඉතින් ඒ නිසා මම ඒ දේවල් තමයි ඔයාලට share කරන්නේ. ඔයාලගේ videos උත් ඒ වගේ level එකකින් ගහන්න. කොහොම නමුත් ඔයාලා කැමති නම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න, ඔයාලගේ video ideas අපි හරහා generate කරගන්න, එහෙම නැත්නම් ඔයාලගේ thumbnail videos ඕනම දෙයක් edit කරගන්න අපි හරහා ඔයාලට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. මාව සම්බන්ධ කරගෙන consultations ද channel එකේ plan එකද ඔයාගේ business එකට ඕන කරන සම්පූර්ණ marketing plan එකද ඔය ඕනම කරන දෙයක් අපේ company එක හරහා හදා ගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාලට අපිට කතා කරන්න පුළුවන්. එහෙමනම් තව video එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න. ජය වේවා.